හායි යාළුවනේ, මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. මම අද ගෙනාවේ රසම රස ෆෘට් සලාඩ් එකක් හදාගන්න විදිහ බලන්න යමුද එහෙනම්. මුලින්ම මම නම් ගත්තේ ගස් ලබු ගෙඩියයි ලොකු කෙසෙල් ගෙඩියයි දෙහි ගෙඩියයි සීනි අවශ්‍ය ප්‍රමාණයට, ලුණු අවශ්‍ය ප්‍රමාණයට, මී පැණි සූකිරිත් මම දාගත්තා. අලුත් විදිහකට තමයි මේක හැදුවේ. මුලින්ම පළතුරු ටික සෝදගෙන භාජනයකින් කපලා භාජනයකට දාගන්නවා. දාගෙන දෙහි ගෙඩිය කපලා දෙහි ටික මිරිකලා සීනි අවශ්‍ය ප්‍රමාණයට සීනි, ලුණු, මී පැණි සූකිරිත් දාගෙන රසම රස ෆෘට් සලාඩ් එක හදා ගන්නවා. මාරම රසට මේ ෆෘට් සලාඩ් එක ආවා. ඕගොල්ලන්ටත් මේ අලුත් වෙනස්ම විදියකට හදපු සලාඩ් එක ඕගොල්ලන්ටත් හදලා බලන්න පුළුවන්. ඇත්තටම මේක මාරම රසට ආවා. ඕගොල්ලෝ හදලා බලන්න. මගේ රෙසිපි හොඳයි නම් ඔයගොල්ලන් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ලැබුවා වූ නත්තල සුබම සුබ නත්තලක් වේවා කියලා ලෝකවාසී සෑම සියලු දෙනාටම විපතටපත් සෑම